ලූට් සිනමා මේ මැච් එක මිස් කරගත්තු සෙට් එක නම් ඇත්තටම පව්. ඉතින් කවුරුත් හිතන්නේ නැතුව යන්නේ ඉතින් ආජන්ටිනා මේ වගේ කම්බැක් එකක් ගහයි කියලා 2 ගෝල් ඩවුන් වෙලා ඉද්දි. ඉතින් දැන් ඉවරට මැච් එක ආජන්ටිනා 3 ඊජිප්ට් 2. ඉතින් මේ මැච් එක ඩ්‍රාමා පිරුණුම මැච් එකක්. ඉතින් මේ මැච් එකේ ස්ටාර්ට් එකේම ෆස්ට් ගෝල් එක ඊජිප්ට් ටීම් එක ස්කෝර් කරනවා කවුරුත් හිතුවේවත් නැති විදියට. ඉතින් මේ ගෝල් එක ඉවරලා විනාඩි 5ක් යන්නත් කලින් ආජන්ටිනා වලට මේ පෙනල්ටි එක හම්බ වෙනවා. ඒ වුණාට ඊජිප්ට් ගෝල් කීපර් පව් කළා මෙසිට මේ ගෝල් එක ස්කෝර් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ පෙනල්ටි මිස් එකත් එක්ක මෙසි වර්ල්ඩ් කප් හිස්ටරි එකේම ටූර්නමන්ට් එක පෙනල්ටි දෙකක් මිස් වෙච්ච ෆස්ට් ප්ලේයර් වෙනවා. ඊජිප්ට් ටීම් එකේ ඩිෆෙන්ඩ් එකේ දුන්නු සුපිරි ෆයිට් එකකට පස්සේ ෆස්ට් හාෆ් එක ඉවර කරගන්නවා ඊජිප්ට් 1 ගෝල් ලීඩ් එකකින්. සෙකන්ඩ් හාෆ් එකේ ස්ටාර්ට් එකේම ඊජිප්ට්ලා තව ගෝල් එකක් ස්කෝර් කරනවා ආජන්ටිනා 2-0 කරලා. ඒ වුණාට රෙෆරි ඒ ගෝල් එක රූල් අවුට් කරනවා බිල්ඩ් අප් එකේදී වෙච්ච මෙන්න මේ ෆවුල් එක හින්දා. ඉතින් එහෙම වෙලාවත් මේ ඊජිප්ට් ටීම් එකට නැවතුන්නේ නැහැ. සෙකන්ඩ් ගෝල් එක ස්කෝර් කරනවා 66 වෙනි විනාඩියේදී. ඉතින් ගොඩක් ආජන්ටිනා ෆෑන්ස්ලා මැච් එක අතහැරලා දාලා තිබ්බ මේ වගේ වෙලාවක ආජන්ටිනා කම්බැක් එක ස්ටාර්ට් කරනවා. ඉතින් මෙසිගෙන් ආපු මේ ක්‍රොස් එකට රොමේරෝ හෙඩ් කරලි වෙලා ගෝල් එක ස්කෝර් කරගන්න. ඉතින් එතනින් නැවතුන්නේ නැති ආජන්ටිනා ටීම් එක මෙසිගේ මේ ගෝල් එකත් එක්ක මේ මැච් එක 2-2 කරගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මේ මැච් එකේ ලාස්ට් මිනිත් වල එන්සෝගේ මේ හෙඩ් එකෙන් ආජන්ටිනා මේ මැච් එක වින් කරන්නේ 3-2 විදියට. ඉතින් මේකේ ලාස්ට් මිනිත් ඩ්‍රාමා ඉවරුනේම නැති ඊජිප්ට්ලට මෙතනදී පෙනල්ටි එක දුන්නේ නැති එක නා ඊජිප්ට් ප්ලේයර්ස්ලා මාර විදියට කම්ප්ලේන්ට් කරා. මොකද ආජන්ටිනා වලට රිව ගාපු ගෝල් එක රූල්ඩ් අවුට් කරන්න VAR සම්බන්ධ වුණාට මෙතනදී VAR වලින් මේක බලපු නැති එක ගැන ෆෑන්ස්ලා ගොඩක් කතා වෙනවා දැනුත්. ඉතින් ඒ වගේම තමයි අපිට ලාස්ට් මිනිත් වල මෙසි මේ මැච් එකේ මාර විදියට ඉමෝෂනල් වෙලා ඉන්නවා දකින්න හම්බුණා. ඉතින් අද ගෝල් එකත් එක්ක මෙසිගේම රෙකෝඩ් එක ආය අලුත් කරනවා 9 ගේම් කන්සිකියුටිව් ගෝල් ස්කෝර් කෙනෙක් විදියට. ඒ වගේම තමයි මෙසි මේ වර්ල්ඩ් කප් එකේ තව රෙකෝඩ් එකක් අද බ්‍රේක් කරන එක තමයි ඕල් ටයිම් ඇසිස්ට් ලීඩර් විදියට. ඉතින් මේක කලින් තිබ්බේ මැරඩෝනාට. ඉතින් දැන් මේක මෙසි තමයි all time assist provider මේ world cup history එකේ. ඉතින් මේ රෙකෝඩ් එකත් එක්ක මෙසි තමයි මේ world cup එකේ දැනට වැඩිම goal score කරලා තියෙන වගේම තමයි වැඩිම assist provide කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් fans ලා දානවා වගේ Mr World Cup කියන එකට මෙසි deserve ද. මේ match එක ගැන ඔයාගේ දස අනිවාර්යයෙන්ම බලන්න දාගෙන අමතක කරන්න එපා. මොකද කතා කරන්න තැන් ගොඩයි. ඒ වගේම තමයි follow කරලා නැති අය දැන්ම follow කරලා තියාගන්න.